ආයුබෝවන් සුබම සුබෝදෑසනක් වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා චූටි දූලි පුතාලට. ඉතින් ඔන්න අදත් වෙනද වගේම ඔයාලගේ ගෙදරට ඇවිල්ලා තියෙනවා අපි ගණිත ගැටලු ලේසි කරන කිරණ හිමිදිරියේ ඉස්කෝලේ. ඉතින් හැමෝටම කියන්න ඕන කිරණ හිමිදිරියේ ඉස්කෝලේ අපි එන්නේ කිරණ Facebook නාලිකාව ඒ වගේම කිරණ YouTube නාලිකාවෙන් තමයි අපි මේ වගේ ශිෂ්‍යත්ව ගණිත ගැටලු ටිකක් අරගෙන ඉන්නේ. මේ ටික ඔයාලට දැනගන්න ඕන නම් මේ ටික දැක් ගන්න ඕන නම් ඔයා කිරණ පත්තරේ ගන්න ඕන. ඒ විතරක් නෙමෙයි කිරණ පත්තරේ තියෙන මෙන්න මේ හිමිදිරියේ ඉස්කෝලේ ගණිත ගැටලු හදන ටික හැමදාම මේ විදියට Facebook එකට ඇහිලා නැත්නම් කිරණ YouTube නාලිකාවට ඇවිල්ලා අපිත් එක්ක බලලා ඉගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි බලමු අද මොකක්ද මේ කියා දෙන්න හදන ගණිත ගැටලුව කියලා. මේ බලන්න. ඔයාලට බැලුව ගමන් පේනවා ඇති මෙතන තියෙන්නේ දින දර්ශනයක්. දින දර්ශනයේ විශේෂත්වය තමයි දින 31ක් තියෙන මාසයක්. දින කීයක් තියෙනවද? 31ක් තියෙන මාසයක් තියෙනවා. right. අපි දැන් බලමු මේ දින තියෙන 31ක් තියෙන මාසය තුල එකෙන් පටන් අරගෙන එන කට්ටිය මෙයා, දෙකෙන් පටන් අරගෙන එන කට්ටිය මෙයා, තුනෙන් පටන් අරගෙන එන කට්ටිය මෙයා. හැබැයි හතරෙන් පටන් ගත්තොත් පහක් හදන්න බැහැ. ඇයි බැරි? එහෙම වුණොත් 32 වෙනවනේ. අපි දන්නවා 32ක් තියෙන මාසයක් අපිට කවදාවත් හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ 31ක් තියෙන මාස තමයි වැඩිම දින ගණනක් තියෙන එකක් හම්බ වෙන්නේ. එහෙනම් වැඩිම දින ගණනක් තියෙන්නේ අපිට 31ක් තියෙන මාසයක නම් අපිට අහන්න පුළුවන් ඒ කියන්නේ සෙනසුරාදාවල් දවස් 5ක් ආවොත් එහෙම නැත්නම් සිකුරාදාවල් දවස් 5ක් ආවොත් එහෙම නැත්නම් බ්‍රහස්පතින්දාවල් දවස් 5ක් ආවොත් එහෙම වැඩිම අගය එන්නේ මොන දවසින් ආපු එකේද කියලා අපි මෙතනින් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් එතනදී අපෙන් අහන්නේ වැඩිම අගය එන්නේ කීයද කියලා තමයි අහන්නේ. වැඩිම අගය එන්නේ කීයද කියලා තමයි අහන්නේ. එහෙනම් අපි දැන් බලමු වැඩිම අගය එන්න නම් කාගෙන් පටන් ගන්න ටිකද එකතු කරන්න ඕන. අන්න හරි. තුනෙන් පටන් ගන්න ටික තමයි එකතු කරන්න ඕන. ඔන්න මම දැන් තුනෙන් පටන් ගන්න ටික වෙනම ලියාගෙන එකතු කරනවා. right. බලමු කවුද ඉන්නේ? 3 ඊළඟට 10 ඊළඟට 17 24 31 මේ ටික තමයි අපි එකතු කරන්න ඕනේ. අපි එකතු කරමුද? 7 1 8යි. 8යි 4යි 12යි. 12යි මේ 3යි 15න් 5. එකක් ඉතිරි වෙනවා. 3යි 2යි 5යි 6යි 7යි 8යි. අන්න උත්තරේ කීයක් එනවද? මෙන්න මෙතෙන්ට එනවා 85ක් කියලා. ඒ කියන්නේ දැන් ඔයා දන්නවා දවස් 5ක් ආවොතින් වැඩිම අගය එන්නේ කීයක් ආවොත්ද? 85ක් ආවොත් තමයි. ඒ කියන්නේ දවස් 5ක් තියෙනවා නම් ඒක වැඩිම අගය එන්නේ කීයද? 85. right. දැන් මේ ගාන අර හොඳටම තේරෙන්න ඇති නේද? right. දැන් ඉතින් මේ වගේ තවත් ගණිත ගැටලුවක් අරගෙන අපි ආයෙමත් දවසක හමු වෙමු. මේ තමයි කිරණ හිමිදිරියේ ඉස්කෝලේ.